ලංකාවේ මිනිස්සු ආර්ථික වශයෙන් හිරවෙන්න බලපාන ප්‍රධානම සාධක දෙකක් තමයි තමන්ට දරන්න බැරි වටිනාකමක වාහනයක් ලොකු ලීස් එකක් දාලා ගන්න එක. අනිත් එක තමයි තමන්ට ඔරොත්තු නොදෙන මට්ටමක වටිනාකමක් තියෙන ගෙයක්, ඉඩමක් ලෝන් එකක් දාලා හවුසින් ලෝන් එකක් දාලා ගන්න. ඔය කාරණා දෙක මිනිස්සු උත්සාහ කරනවා පුළුවන් තරම් අඩු වයසකින් කරගන්න. මොකද සමාජයේ පොඩි මතයක් හැදිලා තියෙනවා වාහනයක් ගන්න එක, ගෙයක් හදන එක තමයි මේ මිනිහෙක්ගේ ස්ථාවරත්වය පිළිබිඹු කරන සාධකය කියන්නේ. ඒ සමාජ මතය නිසා තමයි ලංකාවේ ගොඩක් මිනිස්සු අවුරුදු 30, 32, 35 වෙනකොට ආර්ථික වශයෙන් හිර වෙන්න ගන්නවා. ඒක නිසා හරියට ආර්ථිකමය වශයෙන්, මූල්‍යමය වශයෙන් හිතලා තීරණයක් ගන්න මිනිස්සු ඔය දෙකට අනවශ්‍ය ලෙස කලබල වෙන්නේ. මොකද ආර්ථික විද්‍යාවේ වෙන මෙහෙම කියනවා. වර්තමාන පරිභෝජනය කැප කරන මිනිස්සු තමයි අනාගතයේ වේගින් වර්ධනය වෙන්නේ. වර්තමානයේ අපි පරිභෝජනයට වැඩිපුර සම්පත් වෙන් කරොත් අපේ අනාගතයේ වර්ධනය සීමාසහිතයි. ඒක නිසා වටේ ඉන්න අය ලොකු ගෙයක් හැදුව, ලොකු වාහනයක් ගත්ත කියලා කලබල වෙන්න එපා. ඒකට අපිට තව කල් තියෙනවා. ජීවිතයේ අවුරුදු 25න් 30න් 35න් දිනන්න ඕන කියලා එකක් නැහැ. සමහර ලෝක පූජිත ව්‍යවසායකයෝ ඒගොල්ලෝගේ ධනස්කන්ධයෙන් 75ක් 80ක් 90ක් රැස් කරලා තියෙන අවුරුදු 60ක් පෙන්නට පස්සේ. ඒ නිසා කලබල වෙන්න එපා. වර්තමාන පරිභෝජනය ගැන ඕනරට හිතන්න යන්න එපා. අනාගතයට කරන ආයෝජනය ගැන වැඩිපුර හිතන්න.